ඔන්න මම අද ඉන්නේ කුරුවිට පාරේ. ඔයාලට බැලුවලට පේනවා මේ තියෙන්නේ සිරිපාද පාර. කුරුවිට සිරිපාද පාර කියලා. හැබැයි අපි අද යන්න හදන්නේ සිරිපා මළුවට නෙමෙයි. මේ අඩවියේ තියෙන දැවැන්තෙක් හොයාගෙන. අපි සිරිපා කරුණා කරගෙන උඩ මළුවට යද්දී අපිට සිරිපා කන්ද ඉඳලා බලද්දී ඈතින් පේනවා ලස්සන ලොකු කඳු වගේක්. ලොකු දැවැන්තෙක් වගේ. ඉතින් අන්න ඒක දැවැන්තෙක් හොයාගෙන යන්නේ. බෑන සමනග. KDP පැදුරු තලාගල. බල්ලම් බැලිගල ඒ වගේ ලස්සන කඳු පන්දි තියෙනවානේ. ඉතින් අපි මේ යන්න හදන්නේ හීන් පැදුරු තලාව කියන කඳු මුදුනට ගිහිල්ලා ඒ කඳු මුදුනේ ඉඳලා සිරිපාද මළුව පේන එළිය බලන්න. අද වැස්ස නැහැ, ක්ලයිමේට් එක හොඳට තියෙනවා. ඉතින් අපි ඊයර ඇවිල්ලා වර්ණගලම්බල වෙන අතර වුණා. දෙරණ නැගිටලා කැම හදාගෙන කාලා අපි දැන් ඉතින් මෙතනින් අනේට තුලලා යන්න හදන්නේ. අපි යමු ඉස්සරහට. අපේ ගමන් සංඝ ඉන්නවා ඉස්සරහා. එයාලත් එක්ක අපි මේ ගමන පටන් ගමු. ඔන්න අපි වර්ණගල අම්බලම ගාවින් කුරුවිට පාර දිගේ ඉස්සරහට ආවා. ඇවිල්ලා අපි දැන් මෙතනින් කැලේට අතුල් වෙන්න හදන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ ගමන් සංගයෝ. සතුන් මල්ලි ඉන්නවා. නඩේ ගුරා, රෝමේෂ් මල්ලි ඉන්නවා. ආයි. ඉතින් එහෙනම් අපි යමු ඉස්සරහට. මේ අපි යන්නේ අඩවියේ දැවැන්තෙක් හොයාගෙන. මේක මේ පාර නැහැ. අපිට පාර හොයාගෙන යන්න තියෙන්නේ. මල්ලි මේක ඇඩ්වෙන්චර් ගමනක් වෙන්නේ. ස්පීඩ් ඇඩ්වෙන්චර් ගමනක් වෙනවා කියලා ෂුවර්. එසයි. මේ ලොකේෂන් එකට යන්න පාර නැහැ. අපි මේ ඔෆ්ලයින් මැප් එක දාගෙන යන්නේ. සඳුන් මල්ලි මැප් එක බලාගෙන ඉස්සරහින් යනවා. අපිට මේ පාර හදාගෙන වගේ තමයි යන්න තියෙන්නේ. මෙහෙට ඊයේ ටිකක් වැහලා තියෙනවා. ඒක නිසා ගල ගෙස්සනවා. අද නම් තාම වැස්සේ නැහැ. දේශයල බඳලා තියෙන ගලනේ. මේ ගස්වලනේ. නෑ නෑ. මේ ගස්වල තේසෙවල මේ අත්ත ගැලවිලා තියෙන්නේ. බර දෙන්න එපා. Tiga full. Next. Sekarang. Baru sekarang dimana lagi? Tadi dimana lagi? Ini pas. Ayo, ayo kundel lagi ring. Nah.
අපි මෙන්න මේ පහලින් යන වතුර පාර දිගේ අර පෙන්නේ මේ පාර දිගේ මෙහෙම උඩට ආවා. ඊට පස්සේ මෙතනින් ආවට පස්සේ මෙන්න මේ විදිහට එන්න ගල හම්බ වෙනවා. දැන් අපි මේ ගලට මේ පැත්තෙන් මෙතනින් හම උඩට යන්න කියලා හදන්නේ. අපි යනවා රැතින් එහා පැත්තේ තියෙන කඳු මුදුනට. අපි යමු මෙතන. හරි. අපි ආවේ මෙන්න මේ පාරෙන් ඔන්න. පාරක් නෑ ඇත්තට. දැන් වෙලාව 5:32යි. අපිට මේ අපි මැප් එකෙන් යනවා අපිට පාර වැරදුනා. මේ අපි ගියා එහා පැත්තේ කන්දේ උඩට. ඊට පස්සේ අපි ආපහු බලාගෙන මේ පැත්තෙන් මෙන්න මේ පැත්තෙන් මෙහෙම ආවා. අපි අද නතර වෙන තැනට අපි යමු බලන්න. අපි අද නතර වෙන්නේ මෙන්න මෙතන. මේ මිදුමක් ආව view එක පේන්නේ නැහැ ඉතින් වෙලාව. අපි දැන් සේෆ්ටි තැනක් බලලා ටෙන්ට් එක ගහගන්නවා. ඔයාලට පේනවා ගොඩක් මිදුම නිසා පේන්නේ නැහැ. මෙහෙම තමයි මෙතන view point එක තියෙන්නේ. මේ පැත්තෙන් එන්න පුළුවන්ද? මේ පැත්තෙන් එන්න පුළුවන්ද? මේක එන්න බෑ. මේ ටික එන්න පුළුවන් නේ. ඒ වගේ ඒවා එන්න පුළුවන් නේ. නේ අපි යන්කෝ. හැබැයි මේ හරිය නෑ නේද වසුරු? යා. ඒ වෙලාවේ තදටම වැස්සක් පටන් ගත්ත නිසා අපි මුකුත් කෑම හදන්න හිතුවේ නැහැ. අපි අරගෙන ආපු බිස්කට් වගේ දේවල් තිබුණ නිසා අපි ඒ කෑම කාලා එහෙම නිදාගත්ත රෑ වෙලා. ඉතින් ඔයාලා මේ දැන් දකින්නේ අපි උදේ නැගිට ගමන්ම තිබුණ view එක. ඇත්තටම මේ ප්ලේස් එකේ vibe එක නම් මාරයි. අපි බලන්න ආපු view එක අපිට දා පේන්න තිබුණේ නැහැ. මිදුමයි වැස්සයි නිසා අපිට තව දවසක් මෙතන ඉන්න වුණා. ඔයාලා මේ දැන් දකින්නේ අපි මෙච්චර දුරක් ගෙවාගෙන ආපු බලන්න ආපු view එක. සිරිපා අඩවියේ කඳු මුදුනක ඉඳලා ඈතින් පේන සිරිපා මළුව. ඉතින් අපි මේ සිරිපා අඩවියේ ඇවිදපු මේ ගමන මෙහෙම ඉවර වෙනවා. ඉතින් එහෙනම් අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.